දැන් ඔය ඉන්න සුදාම්මා සුදාත් පච්චි ඕ ලෙවල් ඉවරුනහම ඉන්නේ නෑ බන්න උට බදින්න වෙන්නේ නෑ. අල්ලගෙන නැට්ටෙන් දාන්න උට උඩ සමස්. ඊට පස්සේ චුට්ටක් මේ වෙන්න බෑ කෑවෝ කියලා. මේ කාලේදී ඔයාගේ ෆුල් ටයිම් වැඩේ වෙන්න ඕනේ මයි පුතා. ඊටට ගන්න අධ්‍යාපනය. දැන් මේ දවස්වල මොකද වෙලා තියෙන්නේ ඔබට? ෆුල් ටයිම් අධ්‍යාපනය නෙමෙයි. අනිත් සියල්ලම ෆුල් ටයිම්. අධ්‍යාපනයේ පාර්ට් ටයිම්. ෆෝන් එකට කොටලා. බබාට මැසේජ් කරලා. සුදු අම්මිව නලවලා. සුදාප්පච්චිව නලවලා. තව ඔය මොනවා හරි ඕපදූපයක් එහෙමත් කියවලා. ටීවී එකක් බලලා. ෆිල්ම් එකකුත් බලලා. මේ සියල්ලම කරලා වෙලාවක් තිබ්බොත් පොතක් අතර ගන්න. අනිත් සියල්ල ෆුල් ටයිම් අධ්‍යාපනයේ පාර්ට් ටයිම්. හරියන්නේ නැහැ මයි පුතේ. මේ කාලේ අධ්‍යාපනයේ ෆුල් ටයිම් අනිත් ඒවා පාර්ට් ටයිම් වෙන්න ඕනේ. මේ මාස 4 නම් පුතා එහෙම වෙන්න වෙනවා. මේ මාස 4 දිවා මේකට දාන්න නම් මේක මොකද? ඔයාගේ මේ ප්‍රධාන කඩීමන්නේ මයි පුතා. මේක ඔයාගේ ප්‍රධාන කඩීමන් නිසා මේ කාලය තුල ඔයාගේ ෆුල් ටයිම් වැඩේ වෙන්න ඕනේ අධ්‍යාපනයේ මේ ඕලෙවල් කොට දාන්නන්න වැඩ කරන එක. ඒ හින්දා මේ කාලය තුල ෆුල් ටයිම් අධ්‍යාපනයට දෙන්න ඉතුරු ඒවා පාර්ට් ටයිම් කරලා බදින්න වෙන්නේ නැහැ දැන් ඉන්නේ. ඒ හින්දා මේ කාලේ ෆුල් ටයිම් සුදාම්මිටවත් සුදාප්පච්චිටවත් දෙන්න යන්න එපා. උන් යනවා උන් අනිත්‍යයි. මේ කාලේ දීපල්ලා අධ්‍යාපනයේට ෆුල් ටයිම්. අනිත් සියල්ල පාර්ට් ටයිම් දීපල්ලා. ඒ හින්දා වැඩ කරන්න පුතා මහන්සි වෙලා මම මේ සුදාම්මි සුදාප්පච්චිට කිව්වේ මේ කාලේ උඹලට ඔය වැඩිපුර එන ප්‍රශ්නේ